අනේවනේ මේවා දුරස්ත පාලකයකින් වැඩ කරන්න ක්‍රමයක් හොයාගන්න ඕනනේ. තාක්ෂණයේ දියුණු නම් ඒවා කෙරෙන්න දෙපේ. ශබ්ද නම් තියෙනවා. මන් දන්නවා සුද්ධ කරන්න වේලාසන වැඩි කියලා. ඒත් ලීස්ගේ අම්මලා තාත්තලාද මෙහි ඉනවා. හැමදේම හොඳට තියෙන්න ඕන. නැත්තම් ඒ අය මං ගැන මොනව හිතයිද? බලන්න මගේ හැටි. ඇත්තම කියන්නේ ඈ මන් දන්නවා ලීස්ගේ අම්මලා තාත්තලා මං කරන හැම දෙයක් ගැනම හොඳට බලාගෙන ඉන්නේ. ජෝන් ෂර්ට් එක නම් වටින පාටක් ඇත්තම නෑ. ඕඩි හොඳ බලු පැටවු නහයෙන් අඬන්න ඉන්නේ නෑ. තේරුණා? ඕඩි මන් දැන් බිම සුද්ධ කරලා ඉවර කරා විතරයිනේ. ආයෙමත් මට දැන් සුද්ධ කරන්න වෙනවා. ඒකට ඉස්සෙල්ලා සැමන් කරි එක හදලා ඉන්න ඕන. හරි දෙන්නම හොඳට අහගන්නවා. ලීස්ගේ අම්මලා තාත්තලා තව ටිකකින් මෙහෙ එනවා. එයාලා මෙහෙ ආවට පස්සේ ඔය දෙන්න දඟ වැඩ නොකර හොඳ ළමයි වගේ ඉන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඔය දෙන්නගෙන් කවුද හොඳින්ම ඉන්නේ කියලාත් මම බලනවා. හොඳින්ම හැසිරීම තියෙන කෙනාට දෙන්න මම පුංචි තෑග්ගකුත් ලෑස්ති කරලායි තියෙන්නේ. ඕඩි ගිහිල්ලා ඔයාගේ පනාව අරගෙන එන්න. අමුත් එනකොට ඔය දෙන්න හොඳ ලස්සනට පිරිසුදු ඉන්න ඕනනේ. අනේ මන්ද මොන බොරු වැඩක්ද? තමන්ම තමන් පිරිසිදු කරගත්තා නම් ඉවරනේ. බ්‍රෂ් ගිනල්ලා මෙතන බොරු වැඩ තනි කියලා. ඔයා කැමති විදිහක් කරන්න ගාෆිල්. හැබැයි ඕඩි කරපු වැඩෙන් එයාට ලකුණක් හම්බුණා. හොඳ පැටිය ඕඩි. හොඳ පැටිය. ඔන්න මම තල්ලන්නේ. ඔය චන්නේ කට්ටිය නිකන් මම මෙතන පොඩි නැප් එකක් දැම්ම නෑ ඉවරයි. බක්යන්තුම අහකට වෙන කුණු ගන්න නැතුව බිමට බහිනවා කියන එක අහලා බිමට බහිනවා. ඒ පාර මොනවද මෙතන සිද්ධ වෙන්නේ? මොකද වෙන්නේ කියලා අහන්නේ. ඔයාගේ පිස්සු බල්ල මගේ නෝනගේ ඇඟට කඩාපැන්නා. මේ වගේ අය නිදල්ල නෙමෙයි ගැට ගහලා තියන්න ඕනේ. ඕඩි වණ හරිම නරක කෙනෙක්. වෙච්ච දෙයට මට සමා වෙන්න. එන්න ඇතුළට. මං ඔයාලා එනකන් ගොඩක් වෙලා බලන් හිටියා. අපෝ නරක වැඩ එහෙම කරන්නේ නැහැ ඕඩි. හයි ජෝන් ලස්සන ෂර්ට් එක. ආපු ගමන් ඕඩිය නෑවා. මට තමයි ටැග්. කවදාවත් මෙයා කාගේවත් ඇඟට පනින්න කෙනෙක් නෙමෙයි. ඔයාලා දකින්න මෙයා ආසාවෙන් හිටියේ. ඒක වෙන්නේ නැති. කතාවෙන් මට ඔයගොල්ලන්ව අඳුරලා දෙන්නත් බැරි වුණානේ. අම්මේ තාත්තේ මේ ඉන්නේ ජෝන්. ජෝන් මේ ඉන්නේ මගේ දෙමව්පියෝ. හායි මම මිසස් විල්සන්. ආදරේට මඩි කැන්ඩි ටෙඩි කියලා. එතකොට මම තමයි මිස්ටර් විල්සන්. හමුවීම සන්තෝෂයක්. මං හිතන්නේ ඔයාලා දැන්ටමත් මේ ඕඩිව නම් අඳුර ගන්න ඇතිනේ. මේ ඉන්නේ ගාෆිල් මගේ අනිත් යාළුවා. අම්මෝ මෙයා හරිම මහත පුරුෂයෙක් නේ. මෙයාගේ කැම නම් පාලනය කරන්න වෙයි වගේ. අනේ මේ ඔයාගේ වැඩ බලා ගන්න ඇන්ටි. ඔයාගේ ගේ නම් හරි ලස්සනයි ජෝන්. හැබැයි ඉතින් මේ ගෙදරට අඩුපාඩුකට තියෙන ගෑනු කෙනෙක් විතරයි වගේ. ඔන්න කොච්චර වැඩකාර වුණත් ජෝන් අහුවෙනවා. හොඳට ලුණු ඇඹුල් බලන්න දන්න ගෑනු කෙනෙක් තමයි ඕනේ. ඉතින් ජෝන් ලීස් කිව්වේ ඔයා කාටුන් අඳින කෙනෙක් කියලා. ඒක හරි. මම ඇත්තම කියනොනම් මම කැමති හොඳ නවක් තියෙන රස්සාවක් කරන කෙනෙකුට. නැතු ඔය වගේ විකාර රස්සාවල් කරන කෙනෙකුට නෙමෙයි. මම බදු කරන කාධිකාරිවරයෙක්. මෙයා නම් ටිකක් එක විදියක් වගේ. වයසක මිනිස්සුනේ. හරිම නරක වැඩක් කළේ ඕඩි. මෙයා වෙනදට නම් හොඳට ඉන්නවා. පුදුම විදියට ලකුණු කපා ගන්න. මම ගොඩේ. මම ගොඩේ. හොරතල් සත්තු හදනවයි කියන්නේ හරියට ළමයි හදනවා වගේ වැඩක්. ඒගොල්ලන්ට හොඳ විනයක් තියෙන්න ඕනේ. ඔයාගේ ළමයිව හදන්න ඉන්නෙත් මෙහෙමද ජෝන්? තාත්තේ ළමයි කෙනෙක් ඇති මතක් වුණේ. මගේ පුතාවත් ඔයාට අඳුරලා දෙන්න ඕනේ. ඔයාගේ පුතා ලීස් මට කියලා නෑ නේ යාට සහෝදරයෙක් ඉන්නවා කියලා. ඕ ජෝන් මේ ඉන්නේ ප්‍රීටි. මගේ ආදරණීය හුරතලා. මම මෙව පුංචි කලින් නම් ඇති කළේ. හරිම හුරතල්. ඔයාගේ සත්තුන්ගේ මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද?
ඔව් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මෙයාට මොනා හරි වුණොත් මට මොනවා වෙයිද කියලා මංවත් දන්නේ නැහැ. මියව කුඩුවක තාලා තියනත් මට හරි දුක හිතෙනවා. අපිට මෙයාගේ වැඩ වලින් තමයි වදේ. මෙයා වැඩිපුර වෙලාවක් ගන්න ගෙදර ජනෙල් ඔය බහන. ජනෙල් අරින්නනේ ගොඩක් වෙලා යන්නේ. අනික ඔයා කියන්නේ මෙයා හරි බතියක් කියලානේ. මෙයා තමයි මේ ලෝකෙද ලස්සනම බුද්ධිමත්ම කුරුල්ලා. මට ඉන්නේ එකම කුළු පැටියා. මම චරි ආසයිනේ ඔය කුරුල්ලන්ට. දුවල ගිහින් අල්ලගන්න ඕන බෙල්ලෙම්. අච්චුමා කන්න මාව කන්න ඇයි බලාගෙන ඉන්නේ ඒක තමයි මම්මගේ ජීවිතේ ලබන ලොකුම සතුට ඒ වුණාට ඔයාව අල්ලගන්න මං ගොඩාක් කරදර වුණා. උඩ නැග්ගා බිම පැන්නා ඒවා මේවා තිබ්බා කොච්චර අනේ වෙලාද? පූස් මාත්‍යෝ මාව කන්න එපා ඒ විදියට රංගපෑම ඔයාගේ හිතට සතුටක් දැනෙනවද ඔයිට වඩා නළුව අපි දැකලා තිනවා. ගාෆීල්ඩ් මං කියන දේ හොඳට අහගන්න ගාෆීල්ඩ්. ඔයා ඔය කුරුල්ලත් එක්ක ඉන්න අය මට අහුනොත් මං තෑග්ග ඕඩිට දෙනවා. මාසයක් ටීවී බලන්න දෙන්නෙත් නැහැ. Geniuszillacartoon.com. වැඩි ලකුණු කපාගත්තේ ඔයා. මට ඕන නම් එක ලකුණක් අඩු ඇති. ඔයාට ලකුණු දෙකක් අඩුයි. ඒ කුරුල්ල වල්ල ගත්තට පියාට විතරයි. හොඳට පාම්පටි දෙක මැද්දට මොනවාරි රසට දාලා කෑවනම් කුරුල්ලෝ වගේද? නැද්ද? මේවා ටිකක් පාම්පෙට්ට මැද්දට දාලා කෑවම ඉතින් 100 ගුණයක් රසයි ඈ. අයියෝ. අනේ පූස් මහත්තයෝ මාව කන්නකෝ මාව කන්න ඔයා මාව කන්න ආසයිනේ හරිනම් කියන්න ඕන කාව කන්න එපා කියලානේ කුරුල්ලෝ. ඒ වුණාට සෑන්ඩ්විච් එක මැද්දේ ඉන්නකොට මොනවා හරි රහට තියෙයි වගේ. තා මොනවද බල බල ඉන්නේ ඉක්මන් කරන්න හරි ඉතින් ඔයා කියනවනම් ගන්න. ප්‍රීඩේ අයියෝ බලන්නකෝ පිගානේ කැවිලිත් ඉවරයි. මං කුස්සියට ගිහිල්ලා තව ටිකක් අරගෙන එන්න. දවල් කෑමට තව වෙලා තියෙනවනේ. ඔයා හොඳ සෑන්ඩ්විච් එකක් හදාගෙන තියෙන්නේ. අයියෝ කුරුළු සෑන්ඩ්විච් එකක්. ඔය කුරුල්ලට පොඩි හරි සීරීමක් වුණොත් මං ඔයාට ජීවිතේට කන්න දෙන්නේ නැහැ. තේරුණාද ගාෆීල්ඩ්? එහෙම වුණොත් වෙන්නේ ඔයාට බඩගින්නේ මැරෙන්න. මේ කුරුල්ලගේ සද්දයක් නැති පැත්තකට ගිහලා මම පාඩුවේ ඉන්නවා. අයියන්නේ මේක ප්‍රීඩියා කොහෙද? එන්නකෝ අම්මා ගාවට. මට ඔයාව නොදක වැඩි වෙලාවක් ඉන්න බෑ. බය වෙන්න එපා. වැඩි ඈතක යන්න නැතුව ඇති. ඔව්. එයා මේකේ ඇතුලේ අනිවාර්යයෙන්ම කොහේ හරි ඇති. මං හිතන්නේ එයා උඩ තට්ටුවට යන්නේ නැති. ඕන්නම් අපි ගිහිල්ලා බලමු. ඕ හොඳයි. අර කරදර කාරෝ යනකම් මං පොඩි නිින්දක් දාගන්නවා. මන්න තු පාලද ගාෆීල්ඩ්! යන්නේ බහුම ඉන්න. අයියෝ මොන කරන්නේ? බලමු කල්පනා කරලා. ආමෙන්න තව අඩියක්වත් මාලකට එන්න එපා මේ ක්‍රූල ලෝකේ ගැන ඔයා තාම දන්නේ නේ. කොච්චර වශවර්ති පූසෝ ඉන්නවද මම වගේ ජොලිය යන්නේ. හරි මං එක ගිහිල්ලම් බලන්න ලුපොඩිටෝ ආදිර කුරු ලුපොඩිටෝ කැදල්ලේම සැඟවී ඉන්නේ ඇත පෙන හස්තලේ හරි භයානකයි අහලා නැද්ද? මං ඒ තහසට යන්නේ නැහැ තේරුණාද හරි එමනම් කමන්නේ. අර වයසක නෝන බලන්න. එයා කොච්චර ඔයාට ආදරේද? එයාගේ පපුව පෙන්නලා මේවි. එයා ආත්මార్థකාමී කෙනෙක් මං ඒ දවස්වල ඉඳලම පැන ගන්න හිතන් හිටියේ ඔයාගේ පිටින් අද මං කොහොම හරි පැනගත්තා මං දැන් නිදහස් කුරුල්ලෙක් මං ගිහලා එන්නම් ගාෆීල් එපා යන්න එපා. අයියෝ එහෙම වෙච්ච එකත් හොඳයි අම්මේ. වීදුරුවේ ඇදිලා තුවාල වෙලා ඔයා එයා කීපාරක් නම් දොස්තර ළඟට අරන් ගියාද? එයා දැන් නිදහස සතුටින් ඉදී.
මං ඔයාට ඇත්තම කියන්නද ජෝන්? ඔයාව දැක්ක වෙලාවේ මං ඔයාට කැමති උනේ නෑ. ඒ වුණාට ඔයාගේ අර පූසා කරපු වැඩෙන් පස්සේ මම දන්නවා ඒක සමාව දෙන්න බැරි වැඩක්. ඒක ප්‍රාතිහාරයක්. ඒ කුරුල්ල තමයි මට හිටියේ එකම කරදරේ. කාලෙක ඉඳලා මං එහාව එලවන්න හිටියේ. ඔයාගේ පූසට ස්තුති කරන්න එයා යන්නම ගියා. ඇත්තමයි. දැන් ඉඳන් ජෝන් ඔයා අපේ පවුලේ කෙනෙක්. ඇත්තටම මම මොකක් කියන්නද කියලා හිතා ගන්නත් බෑ. ස්තුතියි මිස්ටර් බාබ්. මිස්ටර් විල්සන්. හැබැයි වැඩි දඟලන්න හදන්න එපා. ගාෆීල් ඇත්තට කවදාවත් මුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තෙන් පැනලා යන්න කාටවත් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මට සමාවෙන්නේ ගෝයි. මම හිතලා කරපු වැරද්දක් නෙමෙයි. මට සමාවෙන්න. ඔයා කොහෙද මුළු හවස් වරුවේම ගිහිල්ලා හිටියේ? ඔයාගේ තෑග්ග නිවෙන්නත් ළඟයි. මගේ තෑග්ග? තාලා ඔයාටයි මේ තෑග්ග ලැබෙන්න ඕන ගාෆීල්. ඔයාට ස්තුති වෙන්න මම මිස්ටර් විල්සන්ගේ හිත දිනාගත්තා. ලීස්ගේ තාත්තට අර කුරුල්ලව පෙන්වන්න බැරුව ඉඳලා තියෙන්නේ. කුරුල්ලට පැනගන්න ඉඩ දීලා ඔයා යාට ලොකු උදව්වක් කරලා තියෙන්නේ. විල්සන් මහත්තයා මං හිතපු තරම් නරක මිනිහෙක් නෙමෙයි.